මේවනේ. අයියෝ චූටි මල්ලි මම ඔබට එකපාරකුත් කිව්වා අර සිකියුරිටි කාර්යෝ ටික තාත්තගේ මිනිහ ගාව හානවා. කරුණා කරලා භූමි දාන්න කලින් උන් ටික අවපන්. අයියේ එහෙම කරන්න බෑ අයියේ. ඉතින් සිකියුරිටි කම්පැනි තාත්තගේ හැම කටයුත්තම බාරගත්තානේ. ඇයි උඹට කම්පැනි මේක හම්බෙනවද? උඹ අවුරුදු ගාණක් තිස්සේ උඹයි ගෑණි ළමයයි තාත්තව ගේ ඇතුලේ දාගෙන තාත්තගේ පළියට ගෙලපුවා මම දන්නවා. ගන්න එපා මොනවද මේ කියවන්නේ අයි? අයියේ මේ අර බීම ටික අයියේ පොඩ්ඩක් යන්කෝ වැඩ ගොඩක් තියෙනවා ඒක ටික හදමු අයියේ. ජපාන්කෝ හත්තාවේ දානි වෙරනකම් බීම උඹට පෙන්නන්න මම. තේසං වූප සමෝසුකෝ ආගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ශෝකාකුල අවමංගල සභාවෙන් අවසරයි. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නෙත් එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටලන ඒත් එක ළඟ. ඇති මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වෙයි වගේ. හොඳයි ඊළඟට පරලෝ සපත් ගුණපාල මහතා සේවය කරන ලද live or die සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකුල නාටි හිතවතුන්ගෙන්ද ගම්වාසීගෙන්ද අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සතිපු සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආරක්ෂක සේවයට බැඳී දැන් අවුරුදු 20ක් පමණ ගත වී තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරයා බවට පත් වුණේ මම. මාගේ මිත්‍රාත් එයාට සිටියා. ඒ වගේම රණ ශූර පදක්කම් 3ක් දිනාගත් ආරක්ෂක සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්